මේ චිනදාස උඹ මං අර කියපු වැඩේ කරාද කියපංකෝ. ඒ වැඩේ නම් ගුරුන් වහන්සේ තිත්තටම කරලයි තියෙන්නේ. මං දැනගන්න ඕන කරුණු ඔක්කොම අපේ ගමේ ගුරුන් වහන්සේ මාමගෙන් මං අහලා දැනගත්තා. දැන් ඉතින් අපේ වැඩේ කරන්න විතරයි තියෙන්නේ. හරි හොඳයි. ඉතින් කියපංකෝ මොකද්ද ගුරුන් වහන්සේ උඹට කිව්වේ? ඉන්දකො මම කියන්න. ගුරුන් වහන්සේ කියපු විදියට අර මහා කැලේ යක්ෂාත්ම ගොඩක් ඉන්නවලු. ඒ වගේම කැලේ මුර කරන යක්ෂාත්මයෝ ඔය යන මිනිස්සු මරන්නේ. බලගතු යක්ෂාත්මය කැලේ මුල් හරිය නැල්ලු මෙද හරිය වගේ ඉන්නවා කියලා තමයි ඒ ගුරුන් වහන්සේ නම් කිව්වේ. ඒ කියන්නේ මේ වැඩේ උඹ අපි හිතන විදියට ලේසියෙන්ම කරන්න බෑ බං. මේකට ලොකු ප්ලෑන් එකක් ගහන්න වෙනවා. ඒ වගේම අපට ගොඩාක් වියදමකුත් දරන්න වෙනවා. එහෙමයි ගුරුන් වහන්සේ. ඕකට බිල්ලක් එහෙම අවශ්‍යද ගුරුන් වහන්සේ? නැතුව බං. මේකට සාමාන්‍ය බිල්ලක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඉතාමත්ම බලගතු බිල්ලක්. ඒකට කුකුල් බිල්ලක් නම් දීලා හරියන්නේ පුතේ. අනිවාර්යෙන් මිනිස් බිල්ලක් ඒකට අනිවාර්යයි. අඩේ ගුරුන් වහන්සේ මිනිස් බිල්ලක්? අපි කොහොමද ගුරුන් වහන්සේ මිනිස් බිල්ලක් හොයාගන්නේ? මේක නම් හිරේ විලංගුව වැටෙන වැඩක් වගේ. මේකයි ජිනදාස. මේ වැඩේ කරනවා නම් බිල්ල අනිවාර්යයි. ඔබට එහෙම එකක් හොයන්න බෑ නම් අපි මේ වැඩේ මෙතනින් නවත්තමු. මෙතනින් එහාට බිල්ලක් නැතුව මේ වැඩේ කරනවා බොරු. හරි ගුරුන් වහන්සේ. මම මොකක් හරි කරන්න. මේ වැඩේ නම් අනිවාර්යයි ගුරුන් වහන්සේ. කොහොමටවත් මේ වැඩේ නම් නවත්තන්නේ නෑ මං මොන දේ වුණත්. ඒ නිසා ගුරුන් වහන්සේ පොඩ්ඩක් මට කල් දෙන්න. මං අනිවාර්යයෙන්ම මේ බිල්ල ඔබතුමාට හොයලා ඉක්මනින්ම ගෙනල්ලා දෙනවා. හොඳයි ජිනදාස. ඔබට කල් තියෙනවා. ඒත් මේ පෝයට කලින් දවසේ අපි අනිවාර්යෙන්ම මේ වැඩේ ඉවර කරන්න ඕනේ. ඔබට තව දවස් කිහිපයක් තියෙන්නේ. මේ එන පෝය දවසට කලින් ඔබ මට බිල්ල හොයලා ගෙනත් දීපන්. නැත්තම් තව අවුරුදු 20ක් යනකම් මේ නිධානෙට කාටවත්ම අතක් තියන්න බැරි වෙනවා. ඒ කාලේ මේ මාසේ තමයි උදා වෙලා තින්නේ ගන්න කෙනෙක්ට කන්න. ඒ නිසා ඔබ මේ පෝයට කලින් අනිවාර්යෙන්ම බිල්ලක් ලෑස්ති කරපන්. හොඳයි ගුරුන් වහන්සේ. එහෙනම් අපි මේ වැඩේ ඉක්මනින්ම කරමු. අයියෝ ජිනදාස. ඔබ දැන්ද බං එන්නේ? ඔබට දැන් මං සතියකට කලින් එන්න කිව්වේ. ඔබ නම් දැන් ඉතින් එලෝරාකට නෑ බං. අනේ උක්කුමාමි පොඩ්ඩක් මේ වැඩ ටිකක් සෙට් වුණා. ඒකයි පොඩ්ඩක් උක්කුමාමා කියපු ගාම එන්න බැරි වුණේ. ඒකට ඉතින් තමා වෙන්නකෝ. උක්කුමාව මට කියන්නකෝ. මාව හෙව්වේ මොකයි ඉතින්? ඔබට කියන්න ජිනදාස ඒ ගෙට පාලින් තියෙන කෑල්ල මට පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ. එලෝඩියක්වත් දාගන්න පුළුවන් නේ බං. ඔබට පුළුවන් නම් බං ඔබ මට සුද්ධ කරලා දියන්කෝ. ඕක මොකක්ද උක්කුමාමි? ඔය වැඩේ අපි හෙටම පටන් ගමුකෝ. උක්කුන්සියේ මොකෑ කොල්ලෝ කතා කරන්නේ? අන්න ආච්චි කෑ ගගහ උක්කුන්සිය හොයනවා තේ ටින්ගක් හදලා. කියපංකෝ
මං එන්නම් කියලා. මේ ඔක්කොම මාමි අර ඇවිත් කිය කොල්ල කවුද? ආබං ඒ අර අපේ කෙල්ලගේ කොල්ලයි දන්නවනේම චූටියා අන්න උගේ යාළුවෝ ටිකක් චූටියාවනේ මෙහි ඊට පස්සේ චූටියත් එක්ක උගේ ඔය යාළුවෝ දෙන්නෙක් ආවා මේ පැත්තේ පොඩ්ඩක් බං වටයක් දාලා මේ වගේ ලස්සන බලන යන්න කියලා හිතාගෙන තමයි උන් දෙන්න ඇවිල්ලා තියෙන්නේ.